ප්‍රවදේ හැමෝටම සුබ දවසක්. 2025 උසස් පෙළ ළමයින්ගේ වැඩ කටයුතු වරන අවසන් සම්පූර්ණයම අවසන්. MCQ රචනා ස්ට්‍රක්චර් ඔක්කොම කොටස් ටික දැන් අවසන්. ඉතින් අපි 2025 අවසාන වෙනකම් විභාග පේපරේ ලියලම අවසන් වෙනකම් අපි රිවිෂන් එකක් පටන් ගත්තේ නැහැ. 2026ට ෆිසිකල් හෝ ඔන්ලයින්. ඉතින් ඔන්න 2025 වැඩ ඉවර කරාට පස්සේදී අපි දෙසැම්බර් මාසේ මුල ඉඳලා රිවිෂන් එක පටන් ගන්නවා. 25ට වඩා කලින් අපිට මේක පටන් ගන්න පුළුවන්. ඒක ලොකු අවස්ථාවක්. ඒතර මාස 8ක් ඔන්ලයින් අයට විශේෂයෙන් මාස 8ක් කාලයක් තුල අපි SFT සිලබස් එකේ තියෙන ඒකක 25ම කතා කරගෙන papers, past papers, model papers සහ පළාත් papers ටිකත් අවරණය කරගෙන මෙන්න මේ ගමන යන විදිය තමයි අද පැහැදිලි කරන්නේ. ඒතර ඔයාටත් SFT විෂය අවුල් වෙලා නම් හරි second shy කරනවා නම් හරි ඔයත් එක්සෑම් එක ඉවර වෙච්ච ගාම මේ වැඩේට සෙට් වෙන්න. මොකද ඔයා කාලයක් ඉන්නකොට ඔයා නිකන් හිතන අපරාධ රෙස්ට් එකක් අරන් එහෙම හිටියොත් ඔයාට ඊළඟ ෂයි එකේ ගොඩක් දේවල් නැගෑරෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඔන්ලයින් දරුවෙක් නම් ගෙදරම ඉඳගෙන මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර ෆිසිකල් අපි අලුත් නගරයක් පටන් ගන්නවා. බොහෝ විට ඔයාලා ගොඩක් අය දන්න නගරයක්. ඉතින් ඒ ආසන්නව ඉන්න ළමයින්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අපිත් එක්ක YouTube එකේ ඔන්ලයින් සහ ෆිසිකල් හරිද අපි ගොඩාක් මේ පාර අපි දීපු ගෙසින් සහ අපේ වැඩපිළිවෙල ෆිසිකල් බොහෝ අතිසාර්ථක විදියට මේ පාර අවසන් කරා. ඉතින් ගොඩක් දරුවෝ අපිට කතා කරා. එතකොට අපි ගෙසින් ටික ඔයාලා දකින්න නැති මම නිකන් පොයින්ට් ටිකක් නෙමෙයි කියලා තිබ්බේ ඒවත් සම්පූර්ණ ඇවිල්ලා තිබ්බා. හැබැයි මේ බොහෝ වෙලාවට ඒක නෙමෙයි වැදගත්ම කාරණේ. ඔයාලට තේරෙනවා දැන් පේපර් එකක් එහෙම විවරණය කරා කියලා ගොඩක් අපිට පාස් පේපර්ස් විවරණය කරා කියලා අපිට විභාග එක්සෑම් එකේදී පේපර්ස් වල පොඩි රටාවල හෝ යම් වෙනස් වීමක් පාට තේරෙනවා. ඉතින් ප්‍රශ්න අහන විදිහ. ඒ කියන්නේ අපිට සියලු සිද්ධාන්තවල දැනුම අවශ්‍යයි එක්සෑම් එකට හොඳ ලකුණක් ගන්න. ඒක වා පේපරේ දැක්කම පස්සේ හොඳට තේරුම් ගන්න. ET පේපරේ ඕනේ. ඒක දැක්කම පස්සේ BST පේපරේ ඊපස්සේ ඇග්රිදනට ඉවර SFT පේපරෙත් එහෙමයි. ඒතර සමහර ඒවා තිබුණා මම කියන්නේ. නමුත් ඒවා දැන් සංඛ්‍යානයේ ගානවත් ඔයා හොඳ අවබෝධයක් අරගෙන හොඳ දැනුමකින් තේරුමකින් තියෙනකොට තමයි වාට ඒ ගාන හදන්න පුළුවන්. වෙනද වගේ හදන්න බෑ. ඒක නිසා ඒක මාර වැදගත්. හරි. සිග්මාංකණය වගේ දේවල්. ඒක නිසා මේ තියරි හරියට කවර් කරගන්න එක එක්සෑම් එක පාස් වෙන එකට මාර විදියට දැන් ඉස්සරහට එන පේපර්ස් අනුව වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා අපි අනිවාර්යෙන් ඒකක 25ම ආවරණය කරගන්න ඕන. ඒතර ඒකක 25ම පුදා මේ කාලය තුර ඔයාලට තේරෙනවා කවුරු හරි ලයිව් එහෙම අවසන් කරන්න අපිට බෑ ප්‍රායෝගිකව වැය කරන්න. දැන් අපි එතකොට මේ සමහර එකක දැන් සෙමින විදියට කරගෙන යන්න පුළුවන් උඩින් පල්ලෙන් එකක 25ම. නමුත් ඊට වඩා අපි හොඳ ඉෆෙක්ට් එකක් දීලා අමාරු පාඩම් ටික ලයිව් කරගෙන ඔයාලට තේරෙන විදියට වැඩපිළිවෙලක් එක මේක යනවා. විශේෂම සිද්ධිය අපි 25 ගොඩක් සාර්ථක වෙන්න හේතු උනේ ඔය ෆිසිකල් ළමයින්ගේ අපි කොච්චර වැඩ කරත් වැඩක් නැහැ. අපිට එදිනදා අමතක වෙන ඒවා මතක තියාගන්න ක්‍රමවේද තියෙනවා. අපි කොච්චර සුපිරියට ඉගන්නුවත් වැඩක් නැහැ. පාට එදිනදා මේ වැඩේ එක දිගට තියන් ඉන්න වැඩපිළිවෙලක් නැත්නම්. ඉතින් අපේ මන්ත්ලි තියෙනවා ටාගට් එකක්. අපි මාසෙට දෙන වැඩ ටිකක්. ඒ වැඩ ටික ඔයා ටාස්ක් එකක් විදියට කරගෙන යනවා. එතකොට මේ මාසෙ ඔයා ඒක ඇතුලේ ඇදිලා ඉන්නවා. අපි 27ට පොවා පළස් මුල්ලේ ඕක පටන් අරන් තියෙනවා. හරිද? එතකොට මේ තංගල්ලෙත් පටන් අරන් තියෙනවා. එතකොට ඔයා මේ වැඩේ ඇතුලේ එතකොට ඉන්නවා. ඒක නිසා මේ මාස 8 හරියට සැලසුම් කරන්නේ කළා ලස්සනට වැඩ කරොත් තමයි මට මේක ගොඩ යන්න පුළුවන් වෙන්නේ. හරිද? සහ මහන්සි වෙන්න ඕන ගොඩක්. දැන් අපි දෙසැම්බර් මාසේ තමයි මේ වැඩේ පටන් ගන්න. හරිද? ඒක මම පටන් ගන්න දින ටික කියන්නම් සහ නගර ටික. දැන් ඔයා මාතර සහ තංගල්ල දරුවෙක් නම් බොහෝ විට මේ හැම්බිල් එක ඔයාට ලැබෙයි. මාතර සහ තංගල්ල දරුවෙක් නම් රසමුල්ලේ හැම්බිල් ලැබෙන්නේ නැහැ. ඒතර ඒ අවට ඔයාලට ඔන්ලයින් එන්න පුළුවන්. එහෙම අයටත් ඔන්ලයින් එන්න පුළුවන්. එනවාට අපි මාතර අලුතින්ම පටන් ගන්නවා. ඒක විශේෂයෙන් කියන්න ඕන මාතර අලුතින්ම පටන් ගන්නවා. එතකොට අපි මාතර දකුණ කියන ආයතන තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ සඳුදා. ඒ කියන්නේ හරියටම පළවෙනියට පටන් ගන්නෙ 8 වෙනි සඳුදා. හරිද? 8 වෙනිදා 8 වෙනිදා පටන් ගන්නෙ 8 වෙනිදා සඳුදා අපි පටන් ගන්නෙ හවස 2කට. හරිද? 8 වෙනිදා සඳුදා හවස 2කට පටන් ගන්නෙ. අපි පෝස්ට් එකකුත් දාන්නම් මාතර. ඊළඟට තංගල්ල පටන් ගන්නවා 5 වෙනිදා සිකුරාදා 10:30ට. හරිද? තංගල්ල පටන් ගන්නෙ සිකුරාදා 5 වෙනි දේ කියන්නේ දෙසැම්බර් 5 10:30ට. ඊළඟට වලස්මුල පටන් ගන්නවා ඉස්ලාම් පටන් ගන්න අපි මම ඉන්න නගරනේ. වලස්මුල පටන් ගන්නවා බදාදා. හරිද? 3 වෙනිදා දෙසැම්බර් 3 බදාදා
උදා උදෑසන 8:30ට බදාදා අපි සුපුරුදු දිනය වලස් මුල රිවිෂන් කරනවා. ඒතර වලස් මුල්ල බදාදා 3 වෙනිදා පටන් ගන්නවා 8:30ට. තංගල්ල සිකුරාදා 10:30ට පටන් ගන්නවා. 5 වෙනිදා මාතර පටන් ගන්නවා 8 වෙනිදා සඳුදා හවස 2ට. ඊළඟට ඔන්ලයින් අපි වැඩේ යනවා ඉරිදා. හරිද 7 වෙනිදා රාත්‍රී 8:30ට. හරිද 7 වෙනිදා රාත්‍රී 8:30ට. ඉතින් ඔයාලට පුළුවන් පුතා මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ මුල ඉඳලා සම්බන්ධ වෙලා කරන්න. ඒතර මේ හැම්බිලත් බොහෝ විට මාතර සහ තංගල් ළමයින්ට හම්බෙයි. ඉතින් වා ෆිසිකලි එන්න පුළුවන් නම් වඩා හොඳයි. මොකද ඒකට හේතුව මම පුතා අර මන්ත්ලි පෑන් කියලා වැඩක් යනවා. ඒක මම හැම දවසෙම චෙක් කරනවා. ඒ කියන්නේ හැම සතියෙම හැම පාඩේම ෂෝට් නෝට් ෂෝට් නෝට් ගහන සීන් එකක් තියෙනවා. උදේට අවදි වෙලා බලන සීන් එකක්. එහෙම පොඩි වැඩ ගොඩක් තියෙනවා. ඒතර අර ඒක වැඩ ඇතුළේ ඉන්නවා. කොච්චර දක්ෂයෙක් වුණත් මම හැමදාම කිව්වා කොච්චර ඩයල් එකක් වුණත් හරි විනයක් ඇතුව හරි වැඩ පිළිවෙලක් නැත්නම් අපිට මේක දිනින්න බෑ. ඒක නිසා සමහරවිට අපි ගොඩාක් දක්ෂයෙක් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ඉන්නෝනේ හොඳට එහෙම. එම නොවුනත් මේ මම කියන වැඩ පිළිවෙල මාර පවර්ෆුල් ඒ විදිහට වැඩ කරොත් හරිද හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අර ප්‍රවීණියෙන් එන දක්ෂතාවයට වඩා ඔයාට ගොඩක් ඉස්සරහට ගිහිල්ලා සුපිරි රිසල්ට් එකක් කරගන්න පුළුවන්. මේ කියන විදිහට එක්සෑම් එකට සූදානම් වුණොත්. ඒ කියන්නේ මේ එක්සෑම් එකක් පාස් කරනවා කියන්නේ අපි පාඩම් කරනවාම කියන එක නෙවෙයි. ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ගැන අපි සැලසුම් කරණය කරනවා. හොඳ සැලසුමක් තියෙන්න ඕන. මාසය ඇතුලේ අපි කොච්චර වැඩක් කරනවද, දවසකට කොච්චර වැඩක් කරනවද කියන එක මාර වැදගත්. එහෙනම් අපි ඒක ගයිඩ්ලයින් එක ඇතුලේ තියන්න මොකක් හරි පාත් එකක් තියෙනවා. ඔහේ පාවී යන අය එහෙම බෑ. හරිද? එහෙම බෑ. හරිද? ඒ කියන්නේ මේ සතියේ ඔයා පන්තිය මොකක් හරි කරන වැඩක් ඒ වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් අන්න ඒක මං එදිනදා බලන නිසා, ඔයාලට මේ වැඩේ මගහරින්න බැරි නිසා. හරිද? මේ වැඩ මගහැරියන් පස්සේ ඒකේ දෙමාපියන් දැනුවත් කරන නිසා. ඔයාලට පුළුවන් නම් ෆිසිකල් සම්බන්ධ වෙන්න ඒක හොඳයි. ඒතකොට ඔයාලට තනියම වැඩේ කරගන්න පුළුවන් අය ඉන්නවනම් එනේ සංවිනයක් තියාගෙන මේ වැඩ ටික කරගෙන එහෙම තනියම ගමන යන්න පුළුවන් නම් එයාලට පුළුවන් ඔන්ලයින් සම්බන්ධ වෙන්න කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි YouTube එකේ ගොඩක් වීඩියෝස් බලලා කතා කරලා තිබුණා. හරිද? ඒතකොට ඒ වගේ ඔන්ලයින් ලස්සනට මේ වැඩ පිළිවෙල කරගන්න පුළුවන්. හරි. ඒතකොට මේ අපි යන්න මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි දෙසැම්බර් මාසේ ඔයාලට ටියුට් ටික කුරියර් කරනවා. ෆිසිකල් ළමයින්ට කාඩ් එක ගන්නකොට ඒකත් එක්ක ටියුට් පැක් එක හම්බ වෙනවා. ඒතකොට මේක මේ කාඩ් එකත් එක්ක හම්බෙන්නේ මොකද මේක ලොකු ටියුට් සෙට් එකක් හම්බෙනවා. ඒක නිසා ඒවත් එක්ක තමයි ලස්සනට අර පිළිවෙලට ගලාගෙන යන්නේ. ඒතර අපි පයිතගරස් සම්බන්ධය මිනුම් උපකරණ සහ මේ මෙතන වර්ගඵලය සහ පරිමාව කියන කොටසත් මෙතන තියෙනවා. මට ඒක ඉස්සෙල්ලා දින ලියන්න ඔයාලට මේක එක PDF එකක් නැත්නම් පෝස්ට් එකක් ඉස්සරහට වැටෙයි. වර්ගඵලය පරිමාව පයිතගරස් සම්බන්ධයේ මිනුම් උපකරණ. ඒ ටික අපි ලයිව් කරනවා. ඒතකොට ඔයාලට ලයිව් ටියුට් දෙකක් එනවා. මොනවද වර්ගඵල පරිමායකේ පයිතගරස් දාලා තියෙන්නේ? මිනුම් උපකරණ කියලා ටියුට් දෙකක් එනවා. සතියට දවස් දෙකක් පන්ති කරනවා. ඒතර මම ඕක මම කිව්ව ඉරිදා හරිද 7 වෙනිදා ඉරිදා රාත්‍රී 8:30ට අපි පළවෙනි දවසේ පටන් ගන්නවා. හරි ඊට කලින් ඔයා group එකට ඇඩ් වෙලා ඉන්නවා. මම මීටින් 1 කියන්නේ පළවෙනි මීටින් එක ගන්නවා පන්ති පටන් ගන්න කලින්. එතකොට හරියට සියලුම දේවල් දැනුවත් කරනවා. එතකොට පුතා මේකෙදි මතක තියාගන්න මේ අපි ලයිව් සාමාන්‍යයෙන් ක්ලාස් දෙකක් කියන්නේ ලයිව් පාඩම් දෙකක් සාමාන්‍යයෙන් ඒ මාසයක් ඇතුළත ඉවර කරනවා. ඒ අතරතුර රෙකෝඩින් පාඩමකුත් යනවා. පොඩි පාඩමක් රෙකෝඩින් යනවා. ඒ යනකොට වාට දැන් මේ මාසේ ඉවර වෙන එකක ටිකක් තියෙනවනේ. ඒ ටිකට හරියන්න අපි ටෙස්ට් පේපර්ස් දෙකක් යුනිට් පේපර්ස් එකකුයි රිවිෂන් පේපර් එකකුයි. කියන්නේ ඒක අර ඔක්කොම එකතු කරපු ඒ අපි ඉගෙන ගත්ත ඔක්කොම පාඩම් එකතු කරපු එක පේපර් එකකුයි අර මැද හරියේදී ඉවර වෙනකොට එක සතියක් ඉවර වෙලා ඊළඟ සතියේ එනකොට තව පේපර් එකකුයි පේපර්ස් දෙකක් දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්ය රිවිෂන් පේපර් එක ඩිස්කෂන් එක යනවා. තියරි පේපර් එක ඔයාලට බලා ගන්න පුළුවන්. සරල තියරි මතක් කිරීමේ පේපර් එකක් දෙන්න. ඒතර අර මම ඒක නිසා තියරි පේපර් එක මෙතන දැම්මේ නැහැ. රිවිෂන් පේපර් එකක් විතරයි දැම්මේ. ඒතර අන්න එහෙම අර පාඩමෙන් පාඩමට යුනිට් පේපර් එකකුත් ඒ පාඩම් ටිකේම එකතුව තුනේම එකතුව තමයි රිවිෂන් පේපර් එකක් විදියට යන්නේ. හරිද? හොඳ ප්‍රශ්න. අමාරු ප්‍රශ්න වල දකින්නේ නැති ගිය පාර පේපරේ මම කියපුවා ඒ විදියට සමහර කරුණු ඒ විදියටම තිබ්බා. ඒක බොරු නෙමෙයි. තාමත් මේ වීඩියෝස් YouTube එකේ විදියටම තියෙනවා. ඒ පේපර්ස් තාමත් ඒ විදියටම තියෙනවා. හරිද? 25 ලියපු ළමයි ඒක දන්නවා අපි MCQ 200ක් දුන්නා. රෙඩ් ටියුට් දුන්නා. රෙඩ් ටියුට් එක මාර සාර්ථකයි. මේ අවුරුද්දේ රෙඩ් ටියුට් එක අපි දෙනවා. හරිද? ඔයාලට ගිය අවුරුද්දේ රෙඩ් ටියුට් එක ප්‍රී හම්බ වෙනවා. මේ අවුරුද්දේ රෙඩ් ටියුට් එක ගන්න අයට. ඉතින් මේ විදියට මේ ලොකු වැඩ ටිකක් අපි කරා ගිය අවුරුද්දේ. අවසාන මොහොත තමයි කරේ. නමුත් දැන් මේ අවුරුද්දේ අපිට ආරම්භයේම වැඩ කරන්න ලොකු අවස්ථාවක් හම්බෙලා තිනවා. ඉතින් අපි මේ විදියට දෙසැම්බර් මාසෙ ඉවර කරනවා. හරිද? මේ විදියට ඔය ජනවාරි වල බලය පටන් ගන්නවා ලයිව් කරනවා. පදාර්ථ යාන්ත්‍රික ගුණ කියන පොඩි පාඩමක් එක රෙකෝඩින් එක යන්නේ. අර බලය පාඩම නිසා ලොකු පාඩමක් නිසා මේ අවුරුද්දේ මේ මාසේ අපි යුනිට් 2යි කරන්නේ. මොකද බලය කියන එක ටිකක් ධාරිතාව වැඩි පාඩමක්.
එහෙම ලස්සනට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්න බෙදලා තියෙන එකක්. හරිද? ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ මීට අමතරව හරිද පුතා? මීට අමතරව අපි 2019-25 පාස් පේපර්ස් කරනවා. දැන් අපි මේවා ගොඩාක් ලොකු විවරණ MCQ එහෙම ටිකක් යම් ප්‍රමාණයක විවරණ යන්නේ. අපි කලින් අවුරුදු ලොකු විවරණ කරා. ඒ විවරණ කරාම මේක අපිට අවසන් කරගන්න බැරි වෙනවා. නිසා යම් ප්‍රමාණයකට සීමිත වෙච්ච අර මගේ සුපුරුදු රිත්මේ විවරණයට වඩා ටිකක් අඩු වෙච්ච විවරණයක් එක්ක 2019 2025 යනවා. ඒතර ෆුල් පේපර්ස් යනවා. පළාත් පේපර්ස් ටික ලියවනවා. ඒක මාස 6කින් ඉඳලා පටන් ගත්තම පළාත් පේපර්ස් ලියවලා ඒවයි ඩිස්කෂන් එක ලස්සනට ඒ වැඩේ ගලාගෙන යනවා. මොඩල් පේපර්ස් ටික ඔක්කොම ලියවනවා. කොහොමත් හැමදාම ඔයාලා දන්නවා. විශේෂයෙන් වැඩේ රෙඩ්ටියුට් සහ ටාගට් MCQ මට ඒක දාන්න බැරි නා. ටාගට් MCQ කියන වැඩෙත් එක්ක ඔන්න ඔය වගේ වැඩ ගොඩක් අපි මේකත් එක්ක එකතු වෙනවා. හරිද? ඊට පස්සේ ඔය තව පොඩි පොඩි ඒවා තියෙනවා ටාගට් TC කීක පන්ති දාලා එහෙම කරන පොඩි පොඩි සිද්ධි ටිකක් තියෙනවා ෆිසිකල් වල. ඉතින් අපි ඒක ඔන්ලයින් උත් කරපු ඩිස්කෂන් එක ඔන්ලයින් කරනවා. හරි. එතකොට ඔන්න ඔය වගේ 2026ට සුපිරි වැඩ පිළිවෙලක්. දැන් මෙහෙම මම කරන්න බැරි වැඩ කියන්නේ නැහැ. ප්‍රායෝගික නොවන දෙයක් කියන්නේ නැහැ. මාර පේපර්ස් 1000ක් වගේ පුල් පේපර් එහෙම අමාරුනේ පුතේ. ඒක ප්‍රායෝගික නැහැ. ඉතින් මේ කාලය තුල අපි තියරියත් අවසන් කරගෙන හරිද? පේපර්ස් ටික කරගෙන ඔයාලා දැක්ක ගිය පාර අපි ගොඩාක් ලොකු සාර්ථකත්වයක් ලැබුවා. දැන් අපේ ෆිසිකල් පන්ති වල ළමයි මට ඒපු පේපර්ස් වල MCQ 40 ඉක්මවපු ළමයි හිටියා. දැන් 3 දෙනෙක් මට එව්වේ පළවෙනි 3 දෙනාගෙම 40ට වඩා MCQ තිබ්බා. ඉතින් මේ අර අපි කියපු පොයින්ට් මේ විදිහට ලස්සනට පේපර්ස් වල තිබ්බා. ඉතින් අපි YouTube එකේ දාලා තිනවා බොරු කියන්න බෑ. ඒවයි මේ පාඩම් කරපු විදිය දැන් සංඛ්‍යාන එහෙම ගොඩක් අයට හිතා ගන්න බැරි වෙච්ච විදිහට ප්‍රශ්න අහලා තිබ්බේ. නමුත් මම ඒව ඒ විදිහට කියලා තිබ්බා. ඔයාලා දකින්න තිබ්බ බොහෝ විට. ඉතින් අපි 26ටත් ඊට වඩා හොඳ වැඩි දියුණු කරපු වැඩ පිළිවෙලක් එක්ක ලස්සනට වැඩේ පටන් ගන්නවා. ඉතින් විශේෂයෙන් මාතර හරිද? මාතරයි මම මාතර පටන් ගන්නේ පළවෙනි පාර. ඉතින් මම ඉතින් අර තව ගුරුවරු එක්ක එකතු වෙලා එහෙම යන ගමනක් නෙමෙයි. ඉතින් YouTube එකේ අපේ වීඩියෝස් බලපු අය හරිද? ඊට පස්සේ ඒ වගේමනේ YouTube එකේ අපේ වීඩියෝස් බලපු අය හරිද? ඒ වගේම අපිත් එක්ක පන්ති එක්ක සම්බන්ධ වෙච්ච අය මාතර අපි රිවිෂන් එක පටන් ගන්න බව පොඩ්ඩක් යාළුවන්ට දැනුවත් කරන්න. අලකින් පොඩි ඉල්ලීමක් කරන්නේ මොකද මේ මම අර එහෙම එකතු වෙලා කියන්නේ මම තනියෙන් යන ගමනක් තියෙන්නේ. මෙතන තනියම මේ වැඩේ කරගෙන යන්නේ. ඉතින් අර පුළුවන් අය පොඩි දැනුවත් කිරීමක් කරන්න. එතකොට මාතර දකුණ කියන ආයතනේ තියෙන නූපහන්දි ඒ හරියට අර කෝල් එකක් දාලා අහන්නත් පුළුවන්. එතකොට අර YouTube එකේ අපිත් එක්ක බලපු අය හරිද? අපි වැඩේ සෙට් වෙච්ච අය පොඩ්ඩක් යාළුවෝ දැනුවත් කරන්න. එතකොට සෙකන්ඩ් ෂයි අයට පුළුවන් අවිල ලොකු අවස්ථාවක් තියෙනවා සම්පූර්ණ වැඩේ ආවරණය කරගෙන මේක ගොඩ යන්න. එහෙනම් මම කිව්වා වලස්මුල පුළුවන්, තංගල්ල පුළුවන්, මාතර පුළුවන්, ලංකාවටම ඔන්ලයින් උත් පුළුවන්. එහෙනම් ඔයාලට පුළුවන් අපිත් එක්ක ලස්සන සම්බන්ධ වෙලා මේ වැඩේ 2026 කරගන්න. ඔයාලට තේරෙන්න සුපිරි උගන්වනවා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා බලන්න. කියන්නේ ලස්සනට වාගේ ඔළුවේ මේ අපි විෂය තැම්පත් කරනවා. ඒ වගේම ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකත් එක්ක එකතු වෙලා ඔයාලට අනිවාර්යෙන් හොඳ ප්‍රතිඵලයක් දාන්න පුළුවන්. එහෙනම් පුතා මොකද කරන්නේ? පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. WhatsApp group එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පළවෙනි අපි ක්ලාස් එක ගන්නවා. මීටින් එක ගන්නවා. මේ පන්ති පටන් ගන්න කලින්. එතකොට එදත් අපි දැනුවත් කිරීම ටිකක් කරනවා. ඊට අනුව අපි රිවිෂන් මම කියවනේ කුරියර් කරනවා ටියුට් ඔක්කොම. එතකොට ටියුට් ලොකු පැක් එකක් එන්නේ. ටියුට් දෙකක් අනිවාර්යෙන්ම මාසෙකට එනවා. එතකොට ඒ වෙක් අපි ඉස්සරහට වැඩේ ගලාගෙන යනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් හරිනේ. අපි පන්තියේදී හම්බෙමු.